Hello guys, පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. අපි ඇවිල්ලා ඉන්නේ අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ් එකට. අපි පොඩ්ඩක් වටයක් දාලා බලමු. පොඩ්ඩක් කෑම ටිකක් කාලා පොඩ්ඩක් වටයක් දාලා එමු එහෙනම්. මාත් එක්ක ඉන්න සඳුරු අයියා. හායි. එහෙනම් වටයක් දාලා එමු. හරි අපි යමු. මෙතන තියෙනවා බාබකියු. අපි පටන් ගත්ත දැන් නම් මේ වෙලා තියෙන්නේ. අද පොඩ්ඩක් සෙනග අඩු වෙලා ඉන්නක් තියෙනවා. ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. ස්මෝකි වර්ල්ඩ් කියලා. පොඩ්ඩක් එතන ගියා try කරලා බලමු මොකද එතන තියෙන්නේ කියලා. පොඩ්ඩක් වෙනස් වගේ ලයින් එකක් තියෙනවා. ගිහින් බලමු එතනට අපි. දැන් දාන්න. අය මොකද්ද? ස්මෝකි බිස්කට්. මොකක්ද තියෙන්නේ? ස්මෝකි බර්ගර් එකේ ස්මෝක් කරනවා. ස්මෝක් එක. කීයද කොහොමද ප්‍රයිස්? ප්‍රයිස් එක 4 piece ගන්න. 4 piece ගන්න. දාන්නද? 4 piece. හරි guys අපි try කරලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. TikTok Insta ඉන්නවද? ඔව් අපි YouTube page එක දාන්න ඕනේ. හරි. දාලා ප්‍රොමෝට් එකක් දාන්න. නෑ ස්මෝකි වර්ල්ඩ් අදන විදිය අපි ඕපන් කරලා දැන් සතියයි එන්නේ. ඔයාලා આવොත් අනිවාර්යෙන් මෙන්න එතනට ස්මෝකි වර්ල්ඩ් පටන් ගන්න තැන ඉඳන් තියෙන්නේ. පටන් ගන්න තැන ඉස්සරහට ඉඳන් ඉතින් ඉස්සෙල්ලාම වගේ හම්බ වෙනවා ස්මෝකි වර්ල්ඩ් කියලා. આવොත් අනිවාර්යෙන් යන්න try කරලා බලන්න. try කරලා බලමු. අපි ස්මෝක් එක ඇවිල්ලා තියෙන්නේ. try කරලා බලමු. එන්නේ ස්මෝකි බිස්කට් එකක් try කරමු එන්න. කූල් වෙනවා එක. එහෙම කාට ගණන් ගන්න එපා. මද්දයි සුරාසූදෙන් තොර පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. චනික් ගන්න. මේ 아무තුම ආතල්ලයක් තියෙනවා කූල් යනවා හිතුවේ නෑ. ආතල්ලයක්. ඒව තමයි ස්මෝකි වර්ල්ඩ් එකේ තියෙන්නේ. නමුත් අනිවාර්යෙන්ම ඔයාලා මෙතනට එන්න. යාලා. ස්මෝකි බර්ගර් ඔක්කොම තියෙනවා. ස්මෝකි බර්ගර් ස්මෝකි. ඒ මොකක්ද තියෙන ස්පෙෂල් එක? ඒත් මේ වගේ ඔව් ස්මෝකි බර්ගර් එකේ අපි මේ ස්මෝක් ඉෆෙක්ට් එකත් එක්ක බර්ගර් එක දෙනවා. බර්ගර් එක කියනවා. ඔයාලා ඉතින් ආවොත් හරියටම try කරන්න guys මෙතනට ඇවිල්ලා. ඒකේ වෙනස්ම ලල්ලයක් තියෙනවා. يعني වෙනස්ම ආතල්ලයක් තියෙනවා. ඒක අර හිතුවේ නෑ. කූල් වෙලා ගියා. කටයි ඔක්කොම කූල් වෙලා ගියා කෑවට පස්සේ. පොඩ්ඩක් හපන්න අමාරුයි කියන්නේ අර ස්මෝක් එකේදී පොඩ්ඩක් කන්න එහෙම අමාරු ගතියක් දැනෙනවා. ඒ 아무තු වෙනස්ම එකක් තියෙනවා. આવත් අනිවාර්යෙන් try කරලා බලන්න ඕනේ. අපි දැන් ඉස්සරහට යන්. අමාරුයි try කරන්න යන්න. අර වන් ෂොට් පොඩ්ඩක් ෆේමස් වෙලා තියෙනවානේ. අපි යම් වන් ෂොට් එකක් බීලා බලන්න. වන් ෂොට් 1. අපි යම් වන් ෂොට් එකක් try කරන්න. සාම හම්බුනේ නැහැ අපිට. සාරෙද්දී තන තියෙන වන් ෂොට් එකක්. වන් ෂොට් දෙකක් තියෙනවා දෙපැත්තේ.
lihat kira mungkin try kan ඔයාලා කියන්න guys ඔයාලා කියවට මට ඇහෙන්නේ නැහැ නේ ඔයාලා කියන දේ නේ අපි යනවා මෙතනකින් try කරලා බලමු one shot එක යනවා මේකෙන් try කරන්න යන්නේ one shot එක අය price කොහොමද යන්නේ price කොහොමද යන්නේ one shot 250 අපිට දෙයක් දෙන්න දෙකක් flavors තියෙනවා strawberry blueberry nelly නෙල්ලි එකක් දෙන්න සංග්‍රහය යාරෙන් try කරන්න එන්නේ දැන්ද ආයෙ one shot එක ලෑස්ති වෙන ගමන් හරි try කරලා බලමු යාර one shot තව මොනවද ඕනේ ඔයාලට මේ දෙන්නම shot එක try 1 2 3 shot එක බලාගන්න fun shot එක බලාගන්න shot fun එකට shot එකයි අමාරු නෑගේ ඔයාලත් අනිවාර්යෙන් ආවොත් එන්න ඕනේ අලුත් කඩේ ජූස් බා එල්ල one shot එකක් දාලා යන්න blueberry ඔයාලත් ආවොත් අනිවාර්යෙන් එන්න one shot try කරලා බලන්න ඇවිල්ලා අනිවාර්යෙන්ම අපි ඉස්සරහට යන් කොහෙද යන්නේ ඊළඟට මොනවද try කරන්න සඳ පොඩ පරිස්සමෙන් ඇවිදින්න යනවා වාහන යනවා බලාගෙන ඇවිදින්න ඕනේ ඊළඟට try කරන්න ඊළඟට කොහෙද යන්නේ ඊළඟට කොහෙද යන්නේ මොන හරි බීලා නැත්තම් කාලා ආයේ බොන්නේ මොකද ගන්න බ්ලැන්ඩ් එකේ ගත්තම කිලෝ 500 එන්න අයිස්සාර ගිහින් බලමු මොන හරි කන්න දෙනවා කියලා කඩයක් සෙට් වුණොත් කාලා ආයෙ වරක් එමු මේ පැත්තට සෙනිච්ච කාල් try කරලා බලමු මේ try කරලා බලමු submarine එක සම්පූර්ණ ටේබල් guys අපේ බර්ගර් එක ඇවිල්ලා තියෙන්නේ මොනවද තියෙන්නේ ස්ප්‍රයිට් එකක් කියන අපේ සබ්ස්ක්‍රයිබ් එක ඇවිල්ලා තියෙන්නේ එකක් වැඩි හින්දා එකක් දෙකට කරලා ගත්තා මට ඒක දැක්කහම තියෙන්නේ කන්න බැරි වෙයි එක එක්කෙනෙක් එකක් කන්න බැරි වෙයි නිසා අපි දෙන්න එකක් දෙකට කපලා ගත්තා දැන් try කරලා බලමු කල්ලා බලමු නාගෙන කන්න එන්නේ ගත්ත ගමන් හැවා ටේබල් එක පොඩ පෙන්න ගත්ත ගමන් හැවා ගණන් ගන්න එපා ඉතින් දෝලනේ ඔයාලත් ආවොත් අනිවාර්යෙන් එන්න ඕනේ මෙතන රහයි මේකද බා
නිදාසේ කන්න දෙන්නේ නැහැ එහෙම බලමු. කසරේ කොහොමද කන්නේ කියලා. නිදාසේ කන්නේ. නිදාසේ කන්න දෙන්න බෑ එහෙම. ඉර කරගත්තා එහෙම. ඉඳ කමු. காலம் வேக ரொம்ப தொடர்ந்து போகும் ரொம்ப நல்லா வச்சு நான் பாய் என்ன 7 மணி கூட ஏலம் 7 மணி கூட මුතු බබා අනුකරනවා ඔය තින්න ගායි චලුත් කඩේ ඉන්නකොට මම දැන් මෙතන ගායි මම යන්දි කියන්න නම් මොකද්ද කියලා පොඩ්ඩක් නාගෙන එහෙම ඉන්න ගණන් ගන්න එපා. வெள்ளக்காட்டி ஒத்தரும் கட்சியர்ல இல்ல வெள்ளக்காட்டி ருசிக்காட்டி தின்ன போறேன் ரூபா தொலை போறேன் அவசான மோத කෙලෙද්දන්න කඩේ දින්නේ එතන රහයි ගෑම එක ඊළඟට ආයේ මොන ආයේ දුන්නේ මොනවා හරි ආලෙ වෙලා අපි කඩේ ගාවිලා හම්බුවා. ආයි ශෛලව කමුණා මගේ channel එකේ නම ඇහුවා. මේ channel එක දාලා දෙනවා. මෙන්න. මේගොල්ලෝ තමයි මගේ channel එකේ නම ඇහුවා. ඊය. හරි. thank you අය. free promotion හම්බ වෙනවා අපිට නිකම්මනේ. subscribe කෙනෙක් ඔයාලට මෙතනින් ඇඩ්ුණා. ගැම්මක් තමයි බොස්. අපි අයියම් මොන හරි බොන්න ආයේ පාරක්. ඇස්ස උත් වෙනවා පොඩක් යනවා. අපි දැන් කෑවේ අලුත් කඩේ ෆුඩ් කෝට් කියන එකෙන් ඒක රහයි. ඔයාලත් අනිවාර්යෙන් මෙන්න ඇත්තට මේක රහයි. අයිලා try කරලා බලන්න කට්ටියම. සඳුරායත් කාලේ ඉවරයි. අපි දැන් යන් ආයේ මොනවා හරි බොන්න try කරන්න. ඇස්ස උත් වෙනවා guys. කියාමියා එකක් බොන්න අපි. කියාමියා කියාමියා එකක් බොන්න. කියාමියා එකක් බොන්නේමු. අපේ කියාමියා එක හදන තව හදන්න පටන් ගත්තේ නැහැ මං හිතුවා. nah අපේ කියාමියා එක හැදෙන ගමන් guys මොකද්ද මේ ස්පෙෂල් එකද මේකේ කියාමියා මොජිටෝ එක තමයි දාන්නේ මේ කියාමියා මේ පල්ලෙහා දාන සිරප් එක ඊට පස්සේ දෙහි ඉගෙන දෙකක් දානවා ඊට පස්සේ නාරං දෙකක් දානවා අපේ ෆ්ලේවර් එක ටිකක් ගැට් කරනවා ඊට මේක ඇවිල්ලා මින්ට් එක පින් කොල දෙකක් විතර දානවා
ස්ට්‍රීට් ෆුඩ් එන්න වැඩි කට්ටිය අහගෙන ඉන්න හොඳට හදාගන්න ගෙදරින් මේක. යෝලෝ. guys. iPhone එක දාන්න ඕනේ මිස් කරලා දෙයි. අන්න guys ඔයාලට අලුත් chance එකක් හම්බුණා. එන්න වැඩි කට්ටිය ගෙදරින් දැම්ම හදාගන්න මේක. මේ අයියා ඔක්කොම මුලින්ම කියලා දුන්න දාන ඔක්කොම ටික ෂේක් කරන්න හදන්නේ. මේක දාගත්තා. ඒ කියාමියා එක රවුන්ඩ් කරනවා කියලා. ස්ටිං එක ලස් තුනක් තියෙනවා guys බලන්න. අර කියාමියා එක හැදලා ඉවරයි. රස තුනක් තියෙනවා මෙතන. මේක දෙයි සිරප් එක මේ ස්ටිං ස්ප්‍රයිට් ස්ටිං එක. හරි guys අපි යම් පොඩි එළියට මෙතන වැස්ස තියෙනවා. එළියට යන්න විදියක් නැහැ. ඉතින් බී බලමු. යටේ නම් බීවීමු. මේ ස්විං තියෙන ඔක්කොම මික්ස් කරලා තව ටෙස්ට් එකක්. ටෙස්ට් එක. මේක ඕන්ලි ට්‍රිපල් මුනි. මේක තුනක් තියෙනවලු. මම දැනුණා තුනක් තියෙනවා කියලා ඇත්තට. තුනක් තියෙනවා. ඊට මේ මික්ස් කරාම තව ෆ්ලේවර් එකක් එනවා කියලා කිව්වා. අපි මික්ස් කරලත් බලමු. ඒක තුන වෙන වෙනම හොඳට දැනුණා. අපි මික්ස් කරලා බිය බලමු. කියාමියා. අර තුනේම රස මික්ස් වෙලා එන්නේ. මේ සීතලේ වැස්සත් එක්ක කියාමියාකුත් බොනවා අපි. ice cube. No. Hi guys. ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බීලා බලන්න කියාමියා. රස තුනක්. තුනක් නෙමෙයි හතරක් තියෙනවා මික්ස් කරලා ඉතින් තව රහක් එනවා ඒකේ. රහයි ඔයාලත් ඇවිල්ලා අනිවාර්යෙන් කියාමියා කඩේ නම ගහලා තියෙනවා බෝඩ් එකේ ඉස්සරහම ඇවිල්ලා රහ කියාමියා එකක් දීලා බා අය මේ ග්ලාස් මලි මේ ග්ලාස් එක සල්ලි දෙමු මලි ගේ ප්‍රයිස් කිව්වේ ප්‍රයිස් කොහේ 300 එළියේ වැස්ස ගයිස් මොකෝ කරන්නේ අපි ටිකක් මෙතනලා ටිකක් ඉඳලා බලමු ගයිස් අනිවාර්යෙන් මෙන්න හරිම රහයි ෆ්ලේවර් හතරක් තියෙනවා බීලා බලන්න ඕනේ අනිවාර්යෙන් ඇවිල්ලා ෆ්‍රෙෂ් වෙලා යන්න පුළුවන් මෙතනට આવත් ඔයාලට අපිට දැන් මේ යාගන්න ඉඳන් තියෙන්නේ මෙතන වැස්ස එළියේ හොඳටම මොකෝ කරන්නේ ඉතින් අය වැස්ස බෑවුවට පස්සේ පටන් ගමු ආයේ වීඩියෝ එක තියෙන රෙඩි ගයිස් අපි උනේ අයියෝ බලන්නකො ඉල්ලලා වීඩියෝ එකක් කරන්න ආවා වැස්ස වැඩි කරා කො කරන්නේ ගයිස් වැස්සත් වැඩි වුණා මෙතන විදින්න විදියකුත් නෑ අපිට ගෙදරට ආගන්න විදියකුත් නෑ
වෙනස් නිදි ආතල්ලක් තියෙනවා. කොහොමද අලුත් කඩේ ඇවිල්ලා අපි ඇස්සරත් අහුණා. ඇස්සර ආවුවට පස්සේ යනවා වීඩියෝ පටන් ගමු ආයෙත්. දැම්ම පාඩම් නැති පාඩක් දැම්ම පායන් නැති පාඩක් තියෙන්නේ. අපි ඇස්ස පෑවුවට පස්සේ වීඩියෝ කාය පාරක් පටන් ගමු. හරි guys ඇස්ස පෑවුවා. අපි යන් එහෙනම්. පෑවුවකට පෑවුවේ නැහැ. කියාමියාගේ හිටියේ මට වෙනදී අපි කියාමියාගෙන් ඉවත්තන නම් ගිහිල්ලා වැඩක් නැහැ. ඉවත්තේ මුකුත් නැහැ. ඉවත්තේ මුකුත් බලන්නේ නැහැ. ඇත්තටම. ලස්සන නිසා ආයෙත් සෙනගත් අඩු වුණා. ආයේ කනවාද මොනවා හරි. බඩත් පිරුණ අරග කාලා මේ බීම જાති දෙකක් තුනක් දුවට පස්සේ බඩත් පිරුණා. අපි ඒත් ආවේ හින්දා යන්න පානිපූරි try කරන්න. අපි යන් guys පානිපූරි try කරන්න. පානිපූරි තිබ්බේ අර පැත්තේ. දැන් අපි ආපු පැත්ත. ආපු පැත්තේ පානිපූරි තිබ්බේ. කාලා නැහැ. කාලා බලමු ගිහිල්ලා. වහිනා සීතලයි. guys පානිපූරි තියනවා. පානිපූරියක් කමුනේ. කොහොමද ප්‍රයිස් එක? වැනිලා එක තියෙනවා කැලි 7ක් 500යි. ස්පයිසි එක තියෙනවා 4ක් 500යි. චොකලට් එක තියෙනවා 4ක් 500යි. ෆ්ලේවර් තුනක් තියෙනවා. ඔය මාන ගන්න. ස්පයිසි චොකලට්. නේ උඩ. ස්වීට් ස්පයිසි චොකලට්. ස්පයිසි එකෙන් දෙන්න. ස්පයිසි එකෙන් ගමු. පෝෂන් එකක් දාන කැමරා. ස්පයිසි එකෙන් ගමු. තම් ස්වීට් එකෙන් ගන්න. වෙනම ගන්න ස්පයිසි එකයි ස්වීට් එකක් දාන්නද? ස්පයිසි දාන්න. ස්පයිසි දෙක ස්වීට් දෙක. ස්වීට් එකක් ස්පයිසි දෙකයි ස්වීට් දෙක කාලා බලමු අපි. sama angka border. පානිපූරි. ෆස්ට් ටයිම් මම කන්න යන්නේ පානිපූරි. අපි පානිපූරි ටික ආවා. සමරයි. පාත් ටෙස්ට් කරලා බලන්න ඉස්සෙල්ලා. එයාට වැලු මම්ම ටෙස්ට් කරලා බලන්නම් එහෙනම්. මේ ස්පයිසි එකද? ආක ස්පයිසි මේක ස්වීට් එක. මේක ස්වීට් එක. අපි ඉස්සෙල්ලා ස්පයිස් එක බලමු. මේ ස්වීට් එක බලමු. කැලි අපිට ඉස්සෙල්ලා ස්පයිසි එක ගන්න. ඉස්සෙල්ලා ස්පයිසි එකද? ඒක ඉස්සෙල්ලා ස්වීට් එක ගන්න. ස්පයිසි එක ගන්න කියලා. මුදුර හත් තියෙන්නේ. ෆස්ට් ටයිම් පානිපූරි කන්නේ. ආදි දැනෙන්නේ නැහැ ටික ටික තමයි ස්පයිසි එක දැනෙන්නේ. අපි සැර වැඩි වෙන ගානේ මේකත් කාලා බලමු. කැනඩා කන්නම වැඩි කැමති නැහැ. ඒක රහයි. අපි මම දැන් ස්වීට් ෂොප් කමියා. ආයෙ මොන හරි කනවාද අපි? ආයෙත් කනවාද? නෑ කන්න බෑ වගේ. මෙහෙදි අපි යමු. මේවා ඉතින් ගොඩක් තැන් වල ඔයාලට පේන ඇති. දැන් මේ වන් ෂොට්. දැන් 3-4කම වන් ෂොට් තිබ්බා. මට හැබැයි කියාමියා නම් හම්බුනේ අර ෂොප් එක විතරයි. ෆ්ලේවර්ස් තුනක මේක අපිට හම්බුනේ අර ෂොප් එකේ විතරයි. එතන තිබ්බ එකේ විතරයි මං හිතන්නේ ඒක විතරයි ඇත්තේ. කොහොමද දන්නේ මම හරියටම දන්නේ නැහැ. පානිපූරි මෙතන ෂොප් එකක් තිබ්බ තව ඉස්සරහ අපි එන පැත්තෙන් ෂොප් එකක් හම්බුණා අපිට. ඒකම ෂොප් එකේ තියෙන ගොඩක් තැන් වල. ආයෙනම් කන්න බෑ. අපි එන යමු. ඉතින් ඔච්චර තමයි ඉතින්. අපි කඩේ ඇවිල්ලා සෙනග දැන් ආයෙ එනවා. සෙනග ටික ටික එනවා.
ඉතින් අලුත් කඩේට බායි කියන්න තමයි දැන් ටයිම් එක. හිටියා. ඔයාලත් අලුත් කඩේ එන්න වෙනස්ම එකක්. ඇවිල්ලා අනිවාර්යෙන් කන්න ඕනේ බලන්න හරියෙන්. නෑ ඉතින් කන්න නැතුව වැඩක් නෑ මෙහි ඇවිල්ලා. අනිවාර්යෙන් කන්න ඕනේ. වෙනස් අත්දැකීමක් ඇවිල්ලා කැමති දෙයක් කාලා විල යන්න අර හැමදාම එකම කෑම වගේ නෙවෙයි එතන ගොඩක් වෙනස් ඒවා තියෙන්නේ. මේ ඔයාලත් අනිවාර්යෙන් ඒක try කරන්න. ඉතින් මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. subscribe කරන්න, share කරන්න, comment කරන්න ඔයාලට හිතෙන දේවල්. ඉතින් එහෙනම් මගේ අලුත් වීඩියෝ එකක් ආයි හම්බෙමු. අපිට කන්න බෑ බඩ පිරීලා තියෙන්නේ. අය කන්නත් බෑ. ඒ ගෙදර යන්නත් ඕනේ ටයිම් එක දැන් රෑ ටයිම් එක කීයද දැන් වෙලා බැලුවෙත් නෑ ආවත් හරි. ඉතින් guys එහෙනම් මගේ අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. එහෙනම් කට්ටියන් පයිස්වෙන් ඉන්න ඕනේ bye. Mr. Bla subscribe කරන්න අනිවාර්යෙන්ම bye.